අවස්ථාවේ පෙරහැර පිළිබඳව මතක් කරොත් මේට වර්ෂ 140කට පෙර තමයි මේ පෙරහැර ආරම්භ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ 1880 ගණන් වල. ඉතින් ඒ දා ඉඳන්ම මේ පෙරහැර හැම වර්ෂයකම නොනවත්වා වෙසක් පොහොය දවසේදී පවත්වාගෙන යනු ලබනවා. ඒතකොට මෙහි ප්‍රධාන දායකත්වය පමුණුව ගමේ ගම්වැසියන් සහ අවට ප්‍රදේශවාසීන් තමයි මේ පෙරහැරේ දායකත්වය දරන්නේ. ඒතකොට මේ පෙරහැර ආරම්භයේදී මේ ගම්වල ප්‍රභු පුද්ගලයන් වශයෙන් හිටපු ඔය ජයසේන පරම්පරාවේ අය, ඊගාවට ජයසුන්දර පරම්පරාවේ අය කියනවා මෙන්න මේ ප්‍රභු පන්ති විසින් තමයි පෙරහැර ආරම්භ කරලා තියෙන්නේ. මේ වෙසක් පෙරහැර අපට දින දෙකකින් කල් දමන්න සිද්ධ වුණා. මේ ඇතුන් සහ අලියන් ලබා ගැනීමේ දුෂ්කරතාවය නිසා. ඉතින් අලි ඇතුන් සහිත පෙරහැර මේ අවුරුදු 140 පුරාවටම සම්බන්ධ කරගනිමින් තමයි පෙරහැර පැවැත්වුවේ. මෙහි වර්තමාන විහාරාධිපතින් වහන්සේ විදිහට මම මේ කාර්යභාරය දායකයන් සමග එකතු වෙලා සිද්ධ කරනවා. අපේ පෙරහැර ආරම්භක අවදියේ වැඩ සිටිය ස්වාමීන් වහන්සේලා පිළිබඳව මතක් කරොත් සුමන කියලා හාමුදුරුවෝ නමක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ කළුගල්ලේ ධම්මරංශ කියලා නායක හාමුදුරන් වහන්සේ නමක් වැඩ ඉඳලා තියෙනවා. ඊට පස්සේ රංගම සිරිධම්ම නායක ස්වාමීන් වහන්සේ මේ විහාරාධිපති ධර්මයෙන් මේ විහාරස්ථානයේ දායකයන් සමග මේ පෙරහැර කටයුතු සිද්ධ කරගෙන ආවා. උන්වහන්සේලාගේ අපවත් වීමෙන් පස්සේ මම විහාරාධිපතිත්වයට පත් වුණා. එදා පටන් දායකාරකාදී පින්නතුන්ගේ උනන්දුව සහයෝගය සහ උද්‍යෝගය මත අද දක්වා පවත්වාගෙන එනවා. විශේෂයෙන්ම විහාරස්ථ දායක සභාවේ නිලධාරි මණ්ඩලය සහ විධායක මණ්ඩලය සහ අනිකුත් පින්නතුන්ගේ මහත් කැපවීම මත තමයි මේ පෙරහැර නොකඩ කොට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.